හදවත දැහැමිව එකතු කරන්න ජීවිතයට ඔබේ සුවය දැනෙන්න දෙමාපියන් ගැන මෙනෙහි කරන්න දොහොත් මුදුන් බැඳ සාදු කියන්න දෙමව්පියන්ගේ ගුණයන් මෙනෙහි කරන්න සමාජයට වැඩ ඇති දුපුතුන් ලැබෙන්න දෙවියන්ගේ ආශිර්වාදයෙන් දිවි ජය ගන්න නැවත වරක් ඔබ සෑම දින සාදු කියන්න බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචාර්යාති වුච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකාති මහබඹු අපේ ආදර බාර අම්මාය ගුණ ගායන්නට වාචනෙන් බැරුවාය පියතුම අපේ ජීවිත ගොඩ දැමුවාය ඇරඹුම ලබන්නේ මව්පියෝ වැඳලාය හැම දුවෙක්ම පුතෙක්ම අම්මගේ තාත්තගේ පැත්තට හැරිලා වාඩි වෙලා අම්මගේ අත් දෙක අල්ලගෙන ඉන්න අම්මා දිහා බලාගෙන අම්මා ඇවිල්ලා නැත්තම් දුවේ පුතේ තාත්තගේ පැත්තට හැරිලා තාත්තගේ අත් දෙක අල්ලගෙන ඉන්න අම්මා ළඟ ඉන්නවා කියලා හිතාගෙන අම්මයි තාත්තයි කවුරුත් ඇවිල්ලා නැත්තම් දුවේ පුතේ කලබල වෙන්න එපා ඔයාගේ හොඳම යහළුවගේ යෙහෙලියගේ අම්මා ළඟට ගිහිල්ලා අම්මා ළඟ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න නොමැතිනම් දහම් පාසලේ ගුරුවරියක් ළඟට ගිහිල්ලා අම්මා ළඟ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න. දස කඩ මාසයක් කුස තුල දරාගෙන ඉඳලා මේ ලෝකේ තියෙන විශාලම දුක විඳලා මාව මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මගේ ළඟට ඇවිල්ලා ඒ ලස්සන අහිංසක අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා කියලා හිතන්න තුවේ පුතේ
දස මසක් කුස තුල දරාගෙන ඉඳලා මේ ලෝකේ තියෙන විශාලම දුක විඳපු යාගේ රත්තරන් අම්මගේ ළඟට ඇවිල්ලා ඒ ලස්සන අහිංසක අම්මගේ දුවේ පුතේ අත් දෙක අල්ලගෙන මේ විදිහට ඉන්නකොට අම්මටත් අතීතයේ මතක් වෙනවත් වේ පුතේ අම්මගේ අම්මා දැන් මෙතන හිටියානම් ඒ රත්තරන් අම්මගේ අත් දෙක අල්ලගෙන මේ විදිහට ආදරයෙන් ඉන්න තිබුණා. නමුත් අද ඔයාගේ ළඟට ඇවිල්ලා අම්මත් එක්ක මේ විදිහට ඉන්නකොට අම්මට කොයි තරම්නම් සතුටක් ආදරයක් ඇති වෙනවද කියලා දන්නේ දුවේ පුතේ අම්මා විතරමයි. දසමසක් කුස තුල දරලා මේ ලෝකේ තියෙන විශාලම දුක විඳපු ඔබේ ආදරණීය අම්මා ළඟටයි අද ඇවිල්ලා ඉන්නේ දුවේ පුතේ. අම්මා දිහා විතරක් බලාගෙන ඉන්න වටපිට බලන්නේ නැතිව දසමසක් කුස තුල දරපු ඔයාගේ මේ රත්තරන් අම්මා ඔයා වෙනුවෙන් විඳපු දුක වේදනාව කවදාකවත් දුවේ පුතේ අම්මා ඔයාට කියලා නැහැ. අම්මා ඔයාට කියන්නෙත් නැහැ දුවේ පුතේ. අපි බලමු ඔයාගේ මේ ආදරණීය අම්මා කොයිතරම්නම් මගේ රත්තරන් දුවේ පුතේ ඔයාට ආදරයක් සෙනෙහසක් වටිනාකමක් දීලා තියෙනවද කියලා. දසමසක් කුස තුල දරලා මේ ලෝකේ තියෙන විශාලම දුක විඳපු ඔයාගේ රත්තරන් අම්මා දසමාසයක් අම්මගේ කුසේ ඔයාව රකින්නකොට දුවේ පුතේ කොයිතරම්නම් ආදරයක් කරුණාවක් ඇති කරගත්තද කියලා දන්නේ ඔයාගේ අම්මා විතරමයි දුවේ පුතේ. අම්මා දිහා විතරක් බලාගෙන ඉන්න වටපිට බලන්නේ නැතිව දුවේ පුතේ. අම්මගේ කුසට කලලයක් හැටියට හටගත්ත දවසේ ඉඳන් අම්මා දැනගත්ත වෙලාවෙ ඉඳන් දුවේ පුතේ ඔයාව රැකගන්න ඔය රත්තරන් අම්මා වෙහසුණු වෙහසිල්ල දන්නේ ඔය රත්තරන් අම්මා විතරමයි. දසමසක් කුස තුල දරලා මේ ලෝකේ තියෙන විශාලම දුක විඳපු ඔය රත්තරන් අම්මා අද මෙතනට ඇවිල්ලා ඉන්නේ දුවේ පුතේ. දහසකුත් වැඩ කටයුතු නතර කරලා දාලා අම්මගේ කුසට කලලයක් හැටියට හටගත්ත දවසේ ඉඳන් අම්මා දැනගත්ත වෙලාවෙ ඉඳන් දුවේ පුතේ අම්මා කොයිතරම්නම් සතුටක් ඇති කරගත්තද කියලා දන්නේ අම්මා විතරමයි. දසමාසයක් කුස තුල දරලා මේ ලෝකේ තියෙන විශාලම දුක විඳපු අම්මා අද ඔයාගේ ළඟට ඇවිල්ලා මේ විදිහට ඉන්නකොට කොයිතරම්නම් ඔයාගේ අම්මා සතුටක් ඇති කරගන්නට ඇතිද. අම්මගේ අත් දෙක හයියෙන් අල්ලගෙන අම්මා දිහා විතරක් බලාගෙන ඉන්න දුවේ පුතේ වටපිට බලන්නේ නැතිව අම්මගේ කුසට කලලයක් හැටියට හටගත්ත දවසේ ඉඳන් අම්මා දැනගත්ත වෙලාවෙ ඉඳන් දුවේ පුතේ අම්මා කොයිතරම්නම් ඔයාව රැක ගන්නට යෙදුනද. අපිට ටික වෙලාවක් එකම ඉරියව්වෙන් ඉන්න අපහසුයි. නමුත් ඔයාගේ රත්තරන් අම්මට ඒක වේදනාවක් නෙවෙයි. දසමාසයක් කුස තුල දරාගෙන ඔය රත්තරන් අම්මා ඔයාව රැක ගන්නකොට දුවේ පුතේ ඇඳේ එක මිරියව්වෙන් ඉඳලා අම්මගේ ඇඟේ තුවාල දැම්මා කියලා අම්මගේ ඇඟේ පළු දැම්මා කියලා ඔයා දන්නේ නැති වෙති. ඒ වේදනාව දන්නේ ඔය රත්තරන් අම්මා විතරමයි දුවේ පුතේ. ඒක කවදාකවත් අම්මා ඔයාට කියලත් නැහැ කියන්නෙත් නැහැ. ඒක තමයි අම්මගේ නියම මාතෘත්වය අම්මගේ නියම සෙනෙහස ආදරය කියලා කියන්නේ දුවේ පුතේ. අම්මා දිහා විතරක් බලාගෙන ඉන්න තුල දැනෙන්න තාත්තගේ අත් දෙකම අල්ල ගන්න දුවේ පුතේ හයියෙන්. තාත්තා කොච්චර ගහලා තියෙනවද? තාත්තා කොච්චර බැනලා තියෙනවද? තාත්තා කොච්චර ඔයාට දඬුවම් කරලා තියෙනවද ඔයාගේම වැරැද්දකට? එදාට ඔය අත දික් කරලා ඇඟිලි දික් කරලා තාත්තට වෛර කරා නේද? තාත්තට ඇහෙන්නේ නැති වෙන්න පැත්තකට ගිහිල්ලා තාත්තට බැන වැදුනා නේද මගේ රත්තරන් දුවේ පුතේ? ඔයාගේම වැරැද්දකට තාත්තා දඬුවම් කරාට පස්සේ බැන්නට පස්සේ අද තාත්තා
අහිංසකෙක් වගේ මෙතනට ඇවිල්ලා ඉන්නකොට තාත්තා කොයිතරම්නම් ලස්සන හදවතක් තියෙන මිනිස්සෙක්ද කියලා ඔයාට තේරෙනවා ඇති. තාත්තා කොයිතරම්නම් ලස්සනයිද අහිංසකයිද මගේ රත්තරන් දුවේ පුතේ. දස කඩ මාසයක් කුස තුල දරුවේ නැති වුණත් ලේ කිරි කර පෙව්වේ නැති වුණත් ඔය රත්තරන් තාත්තා අම්මා වගේම ඔයාට සෙනෙහසක් ආදරයක් දක්වනවා දුවේ පුතේ. අම්මා දස මාසයක් ඔයාව කුසේ තියාගෙන හදනකොට පෝෂණය කරනකොට ඔය රත්තරන් තාත්තා ඒ දස මාසයේම ඔයාවත් ඔයාගේ අම්මවයි දෙන්නමම හිසේ තියාගෙන මහ මෙරක් වගේ රැකගත්ත දුවේ පුතේ. හිතන්න ඒ රත්තරන් තාත්තා කොයිතරම් සෙනෙහසක් ආදරයක් දක්වලා තියෙනවද කියලා ඔයාට. ඒ දේ කවදාකවත් ඔයාගේ තාත්තා වචනින් ඔයාට කීවේ නැහැ දුවේ පුතේ. අම්මගේ අත් දෙක වගේ නෙවෙයි ඔය රත්තරන් තාත්තගේ අත් දෙක. වෙනසක් දෙනේවි ඔයාට රළු බවක්. අම්මගේ අත් දෙක බොහොම සිනිදුයි. නමුත් ඔය රත්තරන් තාත්තගේ අත් දෙක ටිකක් රළු වෙලා තියෙන්නේ දුවේ පුතේ ඔයා නිසයි. ඔය රත්තරන් තාත්තා අවුවට වේලි වේලි වැස්තට තෙමි තෙමි වැඩ කටයුතු කරන වෙති. කාර්යාලයේ වැඩ කටයුතු කරන වෙති. නමුත් ඒ රත්තරන් තාත්තේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙනුයි දුවේ පුතේ. හිතන්න කොයිතරම්නම් ඔය රත්තරන් තාත්තා ලෙඩ ගානේ ඉඳලා අසනීප වෙවි රැකියාව කරලා මුදල් හරි හම්බ කරනවද කියලා ඔයා වෙනුවෙන්. ඒ රත්තරන් තාත්තා කොයිතරම්නම් ඔයා වෙනුවෙන් කැපකිරීම කරනවද කියලා ඔයා මොහොතක් හිතලා බලන්න දුවේ පුතේ. ඒ දේවල් දන්නේ ඔය ආදරණීය තාත්තා විතරයි. තාත්තගේ තුල තියෙන ඔය මානුෂීය ගුණය තියෙන්නේ ඔය තාත්තා ළඟ විතරමයි දුවේ පුතේ. ඒ දේ වෙන කාගෙන්වත් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ දේ වෙන කාගෙන්වත් ඔයාට ගන්නත් බෑ. ඒක තමයි තාත්තගේ නියම ආදරණීය ගුණය දුවේ පුතේ. අද ඔයාගේ සමහරුන්ගේ මෙතනට තාත්තලා ඇවිල්ලා නැත්තේ, පියවරු ඇවිල්ලා නැත්තේ, අප්පච්චි ඇවිල්ලා නැත්තේ දුවේ පුතේ. ඔයාට ආදරේ නැති නිසා නෙවෙයි. දැනුත් ඔයාගේ රත්තරන් තාත්තා රැකියාවට ගිහිල්ලා ඔයා වෙනුවෙන් මිල මුදල් හරි හම්බ කරන වෙති. අවුවට වේලි වේලි වැස්තට තෙමි තෙමි අත් දෙකේ කරකට දාගෙන දහඩිය වගුරු වල රැකියාව කරන වෙති. කාර්යාලයට ගිහිල්ලා කාර්යාලේ බැනුම් අහගෙන තාත්තා රැකියාව කරන වෙති දුවේ පුතේ. හිතන්න ඒ රත්තරන් තාත්තා ඔයා වෙනුවෙන් මේ වෙලාවෙත් වෙහෙසිලා වැඩ කරනවා කියලා දුවේ පුතේ. ආදරණීය අම්මේ තාත්තේ ඔයාගේ තාත්තත් අද මෙතන හිටියනම් ඒ රත්තරන් තාත්තගේ අත් දෙක අල්ලගෙන ඔය විදිහට ඉන්න තිබුණ ආදරයෙන් තාත්තා දිහා බලාගෙන. එතකොට දරුවෙක්ට දැනෙන හැඟීම ඔයාට දැනෙනවා. තාත්තා කෙනෙක්ට දැනෙන හැඟීමත් ඔයාට දැනෙනවා. හිතන්න එතකොට මේ දරුවන්ට කොයිතරම්නම් ස්නේහසක් ආදරයක් දැනෙනවද කියලා. දුවේ පුතේ ඔයාගේ රත්තරන් තාත්තගේ පපුවෙන් ඔයා දකුණු අත තියන්න දැන්. තාත්තට දැනෙන්න තාත්තගේ පපුවෙන් දකුණු අත තියාගෙන ඉන්න. අම්මගේ හදවතේ හදගැස්මයි තාත්තගේ හදවතේ හදගැස්මයි කොයිතරම් වෙනස්ද දුවේ පුතේ. තාත්තා ඇවිල්ලා නැත්තම් අම්මගේ පපුවේ අත තියාගෙන ඉන්න දුවේ පුතේ තාත්තා ළඟ ඉන්නවා කියලා හිතාගෙන. ඔය රත්තරන් තාත්තා ඔයා වෙනුවෙන් මගේ රත්තරන් දුවේ පුතේ කොයිතරම්නම් ජීවිතේ වෙනස් කරලා තියෙනවද? තාත්තා කොයිතරම්නම් ඔයා වෙනුවෙන් මගේ රත්තරන් දුවේ පුතේ වෙහෙසිලා වැඩ කරලා තියෙනවද? කුසගින්න කවදාකවත් ලබා දීපු නැති රත්තරන් තාත්තා කොයිතරම් කුසගින්නේ ඉඳලා තියෙනවද? අම්මා ඔයාව දස මාසයක් කුසේ දරාගෙන ඉන්නකොට අම්මට ඕන හැම කෑම බීමක්ම දීපු, අම්මට ඕන හැම ඇඳුම් පැළඳුමක්ම, අම්මට ඕන හැම ඖෂධයක්ම ලබා දීපු තාත්තා කොයිතරම් නන්දුවේ පුතේ කුසගින්නේ ඉඳලා තියෙනවද? හිතන්න තාත්තා ගැන. කිසිම දවසක ඔයාගේ රත්තරන් තාත්තා රැකියාවට යන්නේ නැතිව ගෙදර හිටියේ නැහැ. තාත්තා දන්නව ගෙදර හිටියොත් පහුවදාට ඔයාට කෑම ටික දෙන්න බැරි වේවි, ඔයාව ලස්සන කරන්න බැරි වේවි කියලා. සමහර දවස්වලට නිදි මරාගෙන ඔය රත්තරන් තාත්තා රැකියාව කරනව ඇති.
සමහර දවස්වලට මගේ රත්තරන් දුවේ පුතේ ලෙඩ ගානේ ඉඳලා ඔය රත්තරන් තාත්තා රැකියාව කරන වෙති. ඒක තමයි තාත්තගේ උතුම් ගුණය. තාත්තගේ උතුම් පීතෘත්වය මගේ රත්තරන් දුවේ පුතේ. ඒ දේ කවදාකවත් තාත්තා ඔයාට වචනෙන් කියලා නැහැ. ඒ දේ කිසිම දවසක ඔය රත්තරන් තාත්තා ඔයාට කියන්නෙත් නැහැ මගේ රත්තරන් දුවේ පුතේ. තාත්තා දිහා විතරක් බලාගෙන ඉන්න වටපිට බලන්නේ නැතිව දුවේ පුතේ. ඔය රත්තරන් තාත්තා කවදාකවත් ඔයාට සෙනෙහස ආදරේ ලෙන්ගතුකම ලබා දුන්නේ බොහොම හදවතින් දුවේ පුතේ. ඔයාව රැකගන්න. තාත්තගෙන් ලැබෙන සෙනෙහස ආදරේ වෙන කිසිම කෙනෙක්ගෙන් ඔය ලබා ගන්නට හැකියාවක් නැහැ දුවේ පුතේ. අපි කිසිම කෙනෙක්ට හිතන්න තාත්තක් ගැන. අම්මා දිහා බලාගෙන අපි පුංචි පොරොන්දුවක් වෙනවා දුවේ පුතේ. මේ ටික හොඳින් අහගෙන ඉන්න. මේ වෙන පොරොන්දු වලින් එකක් හරි අම්මා වෙනුවෙන් ඉටු කරන්න බැයි නම් දුවේ පුතේ අම්මට බුලත් ටික දෙන්නත් එපා, අම්මට වඳින්නත් එපා. මේ වෙන පොරොන්දු හැම එකක්ම ඉටු කරන්න පුළුවනි නම් විතරයි අම්මට වඳින්නේ සහ අම්මට බුලත් ටික දෙන්නේ. අම්මට බුලත් ටික දීලා අල්ලගෙන මේ විදිහට කියන්න අම්මා දිහා බලාගෙන අම්මේ බුලත් ටික අල්ලගන්න. දැන් මම බාර ගන්නට එපා, අල්ලගෙන විතරක් ඉන්න දුවේ පුතේ. අම්මගේ මුහුණ දිහා බලාගෙන අම්මට හයියෙන් මේ විදිහට කියන්න අම්මට ඇහෙන්න දුවේ පුතේ. අම්මේ තව ටිකක් හයියෙන් කියමු අපි. අම්මේ දසමසක් කුස තුල දරලා මේ ලෝකේ තියෙන විශාලම දුක විඳලා අම්මා මාව මෙලොවට බිහි කළා. අම්මේ ලේ කිරි කර පොවලා අනන්ත දුක් විඳලා මාව පෝෂණය කරනවා, රැක ගන්නවා. අම්මා විඳපු දුක වේදනාව ටිකක් හරි දැනගත්තා. අම්මේ මගේ කුසට ආහාර දීලා මාව ලස්සන කරලා අම්මා නිරා ආහාරව ඉඳලා තියෙනවා. අම්මා ලස්සන උනේ නැතත් මාව ලස්සන කළා. අම්මේ අම්මට මේ වෙනකන් මගේ අතින් උණු වැරදි වලට මම සමාව ඉල්ලනවා. අද ඉඳන් මේ මොහොතේ ඉඳන් අම්මගේ හිතට වද දෙන, අම්මගේ ඇස් දෙකට කඳුළුවක් එන, අම්මගේ හිතට දුකක් දැනෙන කිසිදු වරදක් මම සිදු කරන්නේ නැහැ. මං අද පොරොන්දු වෙනවා. මම ඉපදුනාට පස්සේ අම්මා මාව ළමා නිවාසයකට දැම්මේ නැහැ. අනාථ කඳවුරට දැම්මේ නැහැ. මහා මගට ඇදලා දැම්මේ නැහැ. මුදලට විකුණුවේ නැහැ. අම්මේ මමත් පොරොන්දු වෙනවා මගේ රත්තරන් අම්මව කිසිම දවසක මහලු මඩමකට මහපාරකට ඇදලා දාලා දුකක් දෙන්නේ නැහැ. අම්මව ආදරයෙන් බලා ගන්නවා. එකම දවසක එකම වෙලාවක මගේ රත්තරන් අම්මා මාව තනි කරලා දාලා සදහටම සමුගන්නව නේද? අම්මේ මාව දාලා යන්න පුළුවනිද? අම්මේ එදාට මම පින් දෙනවා. මාව රැකගත්තට, මෙලවට බිහි කළාට. එදාට මම පතනවා මගේ රත්තරන් අම්මේ ඊළඟ ආත්මෙත් මගේම අම්මා කෙනෙක් වෙන්න කියලා. අම්මේ අද වෙන පොරොන්දු
කිසිම දවසක කඩ කරන්නේ නැහැ. මං අද පොරොන්දු වෙනවා. දුවේ පුතේ පොරොන්දු හැම එකක්ම ඉටු කරන්න පුළුවනි නම් විතරක් අම්මට බුලට් ටික දීලා දන ගහගෙන කකුල් දෙක අල්ලගෙන වැඳගෙන ඉන්න හැම කෙනෙක්ම ඒ පොරොන්දු ඉටු කරනවා කියලා පොරොන්දු වෙනවා නම් විතරක්. අම්මේ හිස අත ගන්න එපා දැම්මම කකුල් දෙක අල්ලගෙන වැඳගෙන ඉන්න දුවේ පුතේ අපි ගාතාව කියලා මේ විදිහට වඳිමු. අම්මලත් තමන්ගේ අම්මා සිහිපත් කරගෙන මේ විදිහට වන්දනා කරමු ගාතාවන් කියලා. තමන්ගේ ආදරණීය අම්මත් සිහිපත් කරගෙන මේ විදිහට ඔය විදිහටම ඉන්න හිස අත ගන්න එපා දැම්ම මම්මේ. දුවේ පුතේ ඔයාගේ අත් දෙකින්ම දැන් අම්මගේ කකුල් දෙක විලුඹුව පැත්තෙන් අත් දෙක දාගෙන හයියෙන් අල්ල ගන්න. අම්මගේ කකුල් දෙක හයියෙන් අල්ල ගන්න විලුඹුව පැත්තෙන් අත් දෙක දාගෙන. ජීවිතේ පළවෙනි වතාවට වෙන්නේ නැති දුවේ පුතේ අම්මගේ කකුල් දෙක ඔය විදිහට අල්ලගන්නේ සහ අම්මේ ඔබත් මොහොන දෙන පළවෙනි වතාව වෙන්නේ නැති. දුවේ පුතේ ඔය කකුල් දෙකට පින් සිද්ධ වෙන්න දසමාසයක් අම්මා ඔයාව කුසේ තියාගෙන ආදරයෙන් රැකගත්තා. ඉපදුනාට පසුව කොයිතරම්නම් දුකක් වේදනාවක් විඳ දරාගෙන හදවත ශක්තිමත් කරගෙන වඩාගෙන තුරුළු කරගෙන ඇවිදින්නට ඇතිද කියලා දන්නේ අම්මා විතරයි. අම්මට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා හිතාගෙන සීරුරේ ගාලා ඇදෙන රුහිරු කිරට පෙවූ අම්මා සොඳුරු ලොවක් අපට දෙන්න පෙරුම් පෙරු අම්මා උණුසුම් තුරුලේ හොවමින් රැනිදි වැරු අම්මා සංසාරේ ගමන් මගේ නිත් යුගලයි අම්මා දස මාස මා කුසේ දරා බිහි කළ මගේ අම්මා ඇඟලි කිරි කර පොවමින් මා දැඩි කළ අම්මා ආදරයෙන් මහදන්න දුක් ගිනි විඳි අම්මා ජාතිත් වාසනාවන්ය මාරකගත් අම්මා ඔය රත්තරන් අම්මට අද වුණු පොරොන්දු හැම එකක්ම ඉටු කරනවා කියලා හිතාගෙන අම්මට යෝධ බල යෝධ ශක්තිය නිදුක් නිරෝගී බව ලැබෙන්නට කියලා හිතාගෙන දුවේ පුතේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්නට ඇති
අම්මගේ කකුල් දෙකම ආදරෙන් ඉඹලා වැඳලා නැගිටින්න දුවේ පුතේ අම්මේ ආශිර්වාද කරමු දරුවන්ට. තාත්තගේ පැත්තටත් හැරිලා තාත්තට බුලත් ටික දීලා අල්ලගෙන ඉන්න දුවේ පුතේ වටපිට බලන්නේ නැතිව තාත්තා ඇවිත් නැත්තම් විතරක් අම්මට බුලත් ටික දීලා අල්ලගෙන ඉන්න තාත්තට පොරොන්දු වෙනවා කියලා හිතාගෙන කියන්න හයියෙන් මේ විදිහට තාත්තා දිහා බලාගෙන තාත්තා ඇවිත් නැත්තම් අම්මා සිහිපත් කරගෙන අම්මට බුලත් ටික දීලා අල්ලගෙන තාත්තා ළඟ ඉන්නවා කියලා හිතාගෙන තාත්තේ හයියෙන් කියමු තාත්තේ දසමසක් කුස තුල දරුවේ නැතත් ලේ කිරි කර පෙව්වේ නැතත් අම්මා වගේ ළඟින් හිටියේ නැතත් ඒ වගේම සෙනෙහසක් ආදරයක් තාත්තා මට තියෙනවා කියලා මම දන්නවා. අම්මා වගේම ආදරයක් ආරක්ෂාවක් තාත්තා මට ලබා දෙනවා. තාත්තේ ඉපදෙන්න ඉන්නකොට තාත්තා මාවත් අම්මවත් රැකගන්න අනන්ත දුක් විඳා. ඉපදුනාට පසුවත් අනන්ත දුක් විඳා. තාත්තා ලස්සන උනේ නැතත් මාව ලස්සන කළා. තාත්තා කෑම බීම ගත්තේ නැතත් මට කන්න බොන්න ටික දුන්නා. තාත්තේ මේ වෙනකන් මගේ අතින් තාත්තට උණු වැරදි තියෙනවා නම් මම සමාව ඉල්ලනවා. තාත්තේ අද ඉඳන් කිසිම දවසක තාත්තගේ හිත රිදෙන දුක් කඳුලක් එන වැරදි වැඩක් සිදු කරන්නේ නැහැ. සිදුවන්නේ නැහැ. මං අද පොරොන්දු වෙනවා. තාත්තේ මාව ඉපදුනාට පස්සේ තාත්තා මාව අල්ලගෙන ගිහින් හදාගන්න බැහැ කියලා මහ මගට ඇදලා දැම්මේ නැහැ. අනාථ කඳවුරට දැම්මේ නැහැ. මුදලට විකුණුවේ නැහැ. තාත්තේ කවදාක හරි මගේ රත්තරන් තාත්තා මගේ ඇස් දෙක ඉදිරිපිට මගේ ජීවිතයෙන් සදහටම සමුගන්නව නේද? එදා වෙනකන් තාත්තව රැකගන්නවා. මහලු මඩමට මහපාරට ඇදලා දාලා දුකක් දෙන්නේ නැහැ. මං අද පොරොන්දු වෙනවා. කිසිම දවසක අද වෙන පොරොන්දු කඩ කරන්නේ නැහැ. මං අද මේ හැම දෙනාම ඉදිරි පිට පොරොන්දු වෙනවා. තාත්තේ හැමදාමත් මගේ තාත්තමයි. තාත්තට මාව තනි කරලා දාලා යන්න පුළුවනිද? තාත්තගේ මිනිය ළඟට ඇවිල්ලා කවදාක හරි මම පතනවා නැවත මගේම තාත්තා වෙන්න කියලා. තාත්තේ මං ඔයාට ගොඩක් ආදරේ. දුවේ පුතේ තාත්තට පොරොන්දු වෙන්න පුළුවනි නම් විතරමක් බුලත් ටික දීලා කකුල් දෙක අල්ලගෙන වැඳගෙන ඉන්න තාත්තට. තාත්තා ඇවිත් නැත්තම් අම්මට ගුරුවරයෙක්ට බුලත් ටික දීලා වැඳගෙන ඉන්න තාත්තට වඳිනවා. තාත්තට පොරොන්දු වෙනවා කියලා හිතාගෙන කකුල් දෙක අල්ලගෙන වැඳගෙන ඉන්න. අපි තාත්තට වඳිමු. අම්මේ තාත්තේ හැම කෙනෙක්ම එකතු වෙලා.
තාත්තගෙත් කකුල් දෙක දුවේ පුතේ විලුඹුව පැත්තෙන් අත් දෙක දාගෙන හයියෙන් අල්ලගෙන ඉන්න තාත්තවෙත් නැත්තම් අම්මගේ ගුරුවරයෙක්ගේ. ඔය රත්තරන් තාත්තට පින් සිද්ධ වෙන්න දුවේ පුතේ ඔයා හොඳට ජීවත් වෙනවා සමාජයේ. තාත්තා කොයිතරම්නම් ඔය කකුල් දෙකට වාරු අරගෙන ඔයාව රැක ගන්නට ඇතිද? නිරතුරු සාවියති ආප ලෝකු මහත් කොට දිවේ මාග තිබෙන දුක් බාධක ඉවත් කොට උතුරන සේනේ හසින් මාගේ හිස පහත් කොට හද පිරිබැතින් නාම දින් නෙමි තාත් තාත මහමෙර තරම් ආදර ගුණ වැඩි වෙච්චි සයුරේ දියසේම මෙත් සිත පැතිරිච්චි දරු දුක නිසා ජීවන බර වැඩි වෙච්චි වටිනා සඳුන් වනයක්මය අප්පච්චි ඔය රත්තරන් තාත්තටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා හිතලා දුවේ පුතේ කකුල් දෙකම ආදරයෙන් ඉඹලා වැඳලා නැගිටින්න අම්මේ තාත්තේ ආශිර්වාද කරලා දරුවන්ට හිටපු විදිහටම තැම්පත් වෙන්න වැඩසටහනෙහි අවසානයයි. අපේ අම්මයි තාත්තයි කියන්නේ අපේ ඉතාම මහමෙලා. ඒ වගේම අපේ කටේ සයාගන්න ඉතාම වැදගත් අම්මයි තාත්තයි. ඉතින් අදටසේ අපේ අම්මයි තාත්තයි අතර තියෙන දුරස්ථතාව අපිට තව සාර්ථක කරගන්නට කියාදී ඔබ වහන්සේට මම විශේෂ සිදුවීම් කරනවා. එන්නේ අදටසේ මේව වැදගත් දුරුතුන් වේවා කියාදී ඔබ වහන්සේට නැවතත් මම විශේෂ සිදුවීම් කරනවා. ගරු ස්වාමීන් වහන්සේගෙන් සියලු ගරු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. පැමිණ සියලු ආචාර්ය මණ්ඩලයේ දෙමාපියන්ගේ මගේ සහෝදරයන්ගේ අවසරයි. අද මේ මෙතන සිදුවුනේ ඔබට හැමෝටම මේ මාගේ ආසනාව. ඉතින් මම අපේ මගේ අම්මාගේ තාත්තගේ මගේ ගොඩාක් වැඩ සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මම ගොඩාක් මගේ තාත්තගේ ඉන්න ඉඳලා තියෙනවා. මට එහෙම දෙයකට සමාවෙන්න මගේ අම්මේ තාත්තේ මම මෙතන ඉඳලා කියන්නේ මොන කී අප්පච්චි අම්මා
කිසිම කෙනෙක් මගේ ගැන හිතුවේ නැහැ. මොකද මගේ අම්මයි තාත්තයි විතරයි මම ගැන හිතුවේ. ඒ අවස්ථාවේ ඒගොල්ලෝ මම ගැන හිතුවේ නැත්නම් මම අද මේ තැන ඉන්නේ නැහැ. කවුරුත් ඉදාමට මා විශ්වාස කරේ නැහැ. මගේ අම්මයි තාත්තයි හිටියේ නැත්නම් මම අද මේ තැන මේ විදිහට හදාගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ අවස්ථාවලට වැඩමවලා ස්වාමීන් වහන්සේ මම ස්තුතිවන්ත වෙනවා. අද සමාජයේ ගොඩක් දෙනා මහා නිවාසයට දෙමාපියන් වගේ. ඉතින් ඒකේ ඇති විපාක පිළිබඳව කියලා දීගෙන මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතනවා මෙන්න මාගේ වන්දනාව පැවැත්වීම හේතුවෙන් අද සමාජයේ පදයෙන් මහා නිවාස අඩු වෙයි කියලා. යහපත් පුරසියන් මේ රටට තිබෙන්නේ කියලා. ඒ වගේම මේක සංවිධානය කරන්න කටයුතු කරන සියලු දෙනාට මම ස්තුතිය කරනවා. සියලු දෙනාට තේරුම් මේ සංග්‍රහණයක මෙතන සිටින සෑම දෙනාගේම අවසරයි. අද දින මාපිය වන්දනා වැඩසටහන සඳහා අප දහම් පාසලේ සැපමිනි අපේ ආරාධනාවෙන් සැපමිනි ගෞරවනීය ස්වාමීන් වහන්සේට මා පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ වගේ වටිනා වැඩසටහනක් සිදු කිරීමට දායක වුණ එක ගැන අපි අම්මා දන්නවා අපේ අම්මයි තාත්තයි තමයි අපිට ගොඩක්ම වටින වස්තු දෙක මේ ලෝකෙම ඉන්නේ. එයාලා නැත්නම් අපි මෙතන නෑ. එයාලගේ පිටින් තමයි අපි මෙච්චර දුරක් ආවේ. පොඩි කාලේ ඉඳන්ම ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපිව රැකගෙන අපිව පෝෂණය කරලා අපිට හොඳ ගුණධර්ම කියලා දීලා අපිව යහපත් දරුවන් විදිහට මේ දැක දායාද කරන්න තමයි යාළුවේ එකම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ අපිව හැමදාම රැකගෙන ඉන්න මේ දෙමාපියන් සමහර අය ලොකු වෙලා තමන්ගේ අම්මලාට සලකන්නේ නැතිව මහල් නිවාසවල දානවා. ඉතින් ඒ වගේ ඒවා කරන්නේ නැතිව එයාලා හොඳින් බලාගෙන අපිව පොඩි කාලේ බලාගත්තා වගේ කිසිම දුකක් කරදරයක් වෙන්නේ නැතිව බලාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අයනත් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මා ගෞරවනීය ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන කරන එක ගැන. ගොඩක් අය දන්නේ නැහැ ඇත්තටම අම්මලා තාත්තලා විඳින දුක එයාට ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒ වුණාට අපිට අද වගේ දවසේ මේ වැඩසටහනකින් ඒකේ ගොඩක් දේවල් අපිට දැනගන්න පුළුවන් වුණා. අම්මලා තාත්තලාගේ ඒක අපිට වෙනුවෙන් කරන දේවල් ගැන. මම හිතනවා මේ ස්වාමීන් වහන්සේ කියව විදිහට අපි අපේ අම්මලා තාත්තලාට අපේ විසින් ඉටු කරන්න ඕන යුතුකම් හැමදාම ඉටු කරලා එයාට සතුටින් ආදරේ බලාගන්න කියලා. මේ සමාජයේ කලින් කතාවේ කිව්වා වගේම මොහොත නිවාස අඩු වෙලා ඒවා නැති වෙලා තමන්ගේ මව්පියන් එක්ක තමන්ට කාලය ගත කරන්න පුළුවන් වෙන දරුවන් පිරිසක් බිහි වෙයි කියලා හිතනවා. ඉතින් අද දින මේ වගේ මාපිය වන්දනා වැඩසටහන සංවිධානය කරපු අපේ සම්පාසයේ ස්වාමීන් වහන්සේලාට ගෞරවනීය ශරණාජලිලා මෙලෙස මාපිය වන්දනා වැඩසටහන සඳහා අපේ සම්පාසයේ සහෝදර සහෝදරියන්ගේ දෙමාපියන්ගේ පැමිණීම අවශ්‍යම ආගය කරනවා. එයා හිතේ නැත්නම් මේ ළඟිලා තමන්ගේ අම්මා තාත්තා ඉස්සරහා මේ විදිහට පොරොත්තු වෙලා මේවා කරනවා කියලා එයාලට කියලා එයාට සතුටක් වෙන්නේ කියන ඇත්ත වශයෙන්ම සතුට වෙනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන් එක ගැන. ඉතින් අවසාන වශයෙන් කැමති ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිළිවෙල ස්තුතිවන්ත වෙනවා.
මේ විදිහට අපේ මාපිය ආනාවර්තන සිදු කර දීමට ඔබ වහන්සේගේ පැමිණීම පිළිබඳව සියලු දෙනාට